මෙම අංගුලිමාල මහසෑය ඉදිකළ පින්වන්ත භූමියට පැමිණෙන්න ලැබීම සැබවින්ම ජීවිතයේ මහා භාග්‍යයක් විදියටයි මට සලකන්න පුළුවන් වෙන්නේ. මේ බිම මහා සංඝරත්නයෙන් පිරුණු සදහැවතුන්ගෙන් පිරුණු සිල් සුවඳ හමන ගුණ සුවඳ හමන ප්‍රතිපත්ති පුරණ මහා පිරිසකින් සමන්විත භූමියක් බවට පත් වෙලා තිබෙනවා. ඉදිරිය තවත් ආලෝකමත්. මෙම ස්ථානය ප්‍රධාන කොට ඇති දේශීය හා විදේශීය වශයෙන් ආගමික ස්ථාන 130ක පමණ නායකත්වය හොබවන අපේ කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ සැබවින්ම සම්බුද්ධ ශාසනයට පහළ වෙච්ච පින්වන්ත හාමුදුරන් වහන්සේ නම. කිරිබත්ගොඩ නායක හාමුදුරුවෝ අපූර්ව නායකයෙක් කියන එක තමයි මා තේරුම් ගත්තේ. අපි උන්වහන්සේ වැඩඉන්වාසලා වැඩ ඉන්න මේ යම් ස්ථානයකට ගියාට පස්සේ බොහෝ දේවල් හිතන්න සලකුණු ඉතුරු කරනවා. උන්වහන්සේට ශිෂ්‍යයන් වහන්සේලා 1000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා රට පුරා. මෙරටත් විදේශවලත්. මම හිතන හැටියට. අර බලන්න අර හාමුදුරු ටික කොච්චර ඉඳගෙන ඉන්න හැටි ලස්සන කොච්චරද කියලා. හරිම සුන්දරයි. අපි යන බොහෝ තැන්වල පින්කම් වලට පිරිවෙන් වල භික්ෂුන් වහන්සේලා 100 ගණන් ඉන්නවා තැන්වලට සමහර පිරිවෙන් වලට. නමුත් මම අද තමයි දැක්කේ පින්කම ඉවරුණාට පස්සේ පන්සලේ ඉන්න හාමුදුරුවරු ලස්සන ඉඳගෙන බණ අහනවා. ඕන කෙනෙකුට බැලුවම මේ හාමුදුරන් වහන්සේලා පේනවා ඇති. අර හාමුදුරු කොච්චර සුන්දරද කියලා. මම මේ ටික කිව්වේ අපි බණ කියනවා. අපි බණ අහනවා. අපි පන්සල් හදනවා. අපි පන්සල් දියුණු කරනවා. අපි ගෝලියෝ හදනවා. අපි දායකයෝ හදනවා. මේ හැම දෙයකටම තියෙන්නට ඕන මනස සැලැස්මක්. හොඳ කළමනාකාරීත්වයක්. හොඳ නායකත්වයක්. අපේ යුගයේ අපි දැක්ක හොඳම භික්ෂු නායකත්වයක් තමයි කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ. ඒ අතින් ඔය ඇත්තෝ හරිම පින්වන්තයි. ඒ අතින් මේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා හරිම පින්වන්තයි. ඇසුරු කරන අපිත් පින්වන්තයි. මේ රටට ඕන නායකත්වය කිරිබත්ගොඩ හාමුදුරුවෝ සපයනවා. ලෝභ වෙන්න ඕනේ නැහැ ඇත්ත කියන්න. අර අපේ කොටපිටියේ නායක හාමුදුරුවෝ කලින් සඳහන් කළා. උන්වහන්සේ යම් මතාන්තර වලට යම් යුගවලදී යම් දින අඩුපාඩු කිව්වා. පසු කාලෙක අපි ඒ මට්ටමට ගොඩ නැගුණා. වෙන්න පුළුවන්, එහෙම වෙන්න පුළුවන්. යම් අඩුපාඩු තියෙන්න පුළුවන්, උන්වහන්සේක සකස් කර ගන්නත් පුළුවන්. සමහරට අපි අඩුපාඩු විදියට දැක්කා නම් අපිට සකස් වෙන්නත් පුළුවන් පසුව. මේක තමයි හරි ක්‍රමය. ඒ නිසා මේ පන්සල් විහාර සැලසුම් ඔක්කොම කිරිබත්ගොඩ නායක හාමුදුරන්ගේ හිස යටින් මතුවෙන දේවල්. ඒක අපි දන්නවා. උන්වහන්සේ බොහොම ලස්සනට සැලසුම් කරන්න පුළුවන්. පිරිසක් හදනකොට බොහොම ලස්සන පිළිවෙලට පිරිසක් හදන්න පුළුවන්. උන්වහන්සේ ආයතන පාලනයේදී හොඳම ක්‍රමයක් අනුගමනය කරන මම දන්න ක්‍රමයට අපේ නායක හාමුදුරනේ. ඒ ආයතනයේ ඉන්නව බාර දෙනවා 4 නමකට 5 නමකට. නැත්නම් ඊට වැඩි ප්‍රමාණයකට. ඊයත් දායකත්වයක් එක මේ කරගෙන යනවා. හැබැයි ඒ අත්තන්ට හැමදාම මෙතන බෑ. හරිද? ඒ අත්තන්ව අවුරුදු 2කින් වෙන්න පුළුවන් 3කින් වෙන්න පුළුවන් 5කින් වෙන්න පුළුවන්
ඔය පහ ඇතුළත්දී ඒ තරුණ හාමුදුරුවරු උන්වහන්සේ මේ පිරිසට බාර දෙනවා තව ස්ථානයක්. එතකොට මේ හාමුදුරුවරු ඒ ස්ථානත් දීලා උන්වහන්සේ දේශනාව ඉගෙනගත්තු දේ තව දුරටත් බෙදා හරිනවා. මේ ස්ථානත් තව පිරිසක් එනවා. මේක ලස්සන රටාවකට ගොඩනගලා තිනවා. හරිම හොඳයි. අපි හුරු වෙලා තියෙන්නේ මම ඉන්න පන්සලේ මයි යන්නේ නැහැ. මමම ඉන්න ඕන. අපවත් වෙනකම මම ඉන්නට ඕන. ඒ ක්‍රමය උන්වහන්සේ ලස්සනට වෙනස් කරා. පිළිවෙලට වෙනස් කරා. හිත නොරිදෙන ක්‍රමයට වෙනස් කරා. උන්වහන්සේගේ පාලනය තියෙන සියලුම ස්ථානවල උන්වහන්සේ කවදාවත් ඒ ස්ථානවලට අනවශ්‍ය විදිහට ඇඟිලි ගන්න ගියේ නැහැ. ඔක්කොම තරුණ හාමුදුරුවෝ ඇදුවේ. භද්‍ර යෞවන වියේ ඉන්න හැකියාව ශක්තිය දක්ෂකම තියෙන සමාධිය වඩන්න පුළුවන්. භාවනාවක් කරන්න පුළුවන්. හිත සංවර කරගන්න පුළුවන්. භික්ෂූන් වහන්සේලා සමූහයක් කිරිබද්දුවට හාමුදුරුවෝ ඇදුවේ. ඒක අද දැක්ක නේද අපි? මේ හැඩ ගැස්ම කොච්චර ලස්සනද පිළිවෙලට. දානේ පූජා කිරීම, භික්ෂූන් වහන්සේට ගෞරව කිරීම, ඒ වගේම පිළිවෙලට ඉඳ ගැනීම. අපි දන්නවා සමහර දවල් ගියා පිරිකර ටික පිළිවෙලට පූජා කරන්න බෑ. දාන ටික පිළිවෙලට බෙදන්න බෑ. මේ හැම දෙයක්ම හැඩ ගැසීම. මේ හැම දෙයක්ම නායකත්වයේ යහපත් ප්‍රතිඵල අපි ඉගෙන ගන්න ඕන. ඔක දිහා බලලා කොහක විදියට බැලුවට වැඩක් නැහැ. ඊර්ෂ්‍යා කළාට වැඩක් නැහැ. අපි කතා කරන්න ඕනේ යහපත් පැත්ත සහ යහපත් පැත්තෙන් මොන ප්‍රාර්ථනාවද අපි ඉෂ්ට කරගන්න ඕනේ කියන එකයි. ඒ නිසා අපි හැබැයිම සන්තෝෂ වෙනවා. මේ විදි සුවිසල් මහසෑයක් අඟුලිමාල මහරහතන් වහන්සේගේ කඳුලේ දුකේ වේදනාවේ සංවේදී භාවයේ ඵලයක් තමයි අඟුලිමාල සූත්‍රය. බිහි වෙන්නේ ඉන්න දරුවෙකුගේ අම්මගේ අඳෝනාව ඇහිලා අම්මගේ වේදනාවේ හඬ ඇහිලා බුදුහාමුදුරේක කතා කරලා දේශනා කළ දේ අද දක්වා පවතිනවා. ඒ නිසා අද දවස හරිම සතුටු දවසක් කියලා මම කල්පනා කරනවා. අපටත් ගොඩක් වැඩ තිබුණා. අපේ නිකන් මහලේකම් මහම්දුත් ඇවිල්ලා ඉන්නවා කියලා දැනගන්න හම්බුණා. උන්වහන්සේත් මට කිව්වා අද නුවරඑළිය වඩින්න කියලා. රාජ්‍ය වෙසක් උත්සවයට. මම ඊට වැඩි මට වටිනවා මෙතෙන්ට එන එක. මෙතෙන්ට ඇවිල්ලා යන එක මට වටිනවා යන්න ඕන කියලා. මොකද හේතුව හැමදාම අපි අගය කරනවා මේ ස්ථාන සහ මේ සංවිධානය. මේ ඉන්න භික්ෂූන් වහන්සේලා ආරාධනා කරන්න ගිය තප්පරේ ඉඳලා අපි දැක්ක උන්වහන්සේගේ සංයමය, උන්වහන්සේගේ හැඩගැස්ම. ඒක හරි වටිනවනේ. අමරපුලි මහානායක හාමුදුරුවෝ. ඉතින් ඊට අනිකුත් හාමුදුරන් වහන්සේත් බොහොම සතුටින් මෙතෙන්ට වැටලා ඉන්නේ. ඉතින් උන්වහන්සේගේ අපි හැම දෙනාගේම ආශිර්වාදය මේ කිරිබත්ගොඩ නායක හාමුදුරන් වහන්සේ බිහි කරන සියලුම ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාට අපි ලබා දෙනවා. ඒ වගේම උන්වහන්සේ මග යමින් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැපකිරීම කරන සියලුම දායකකාරකාදීන් අපි ලබා දෙනවා. ඔබ හැම දිනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.